සාදුනාදයක් පවතුමු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා दास कम्मकारा हिट्टा उद्धं समन ब्राह्मणा एता दिशा नमस्सेय अलमत्तो कुले गीति. කසාගල පුරාණ විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන සදා වන්දනීය ගරු කටයුතු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති පින්වත්නි. මේ පින්වත් පිරිස අදිතාම ශ්‍රද්ධාවෙන් තාමෝබනාවෙන් පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙලා එවැගේම නොයෙකුත් ආගමික වතාවත්වල හිමිදිරි උදෑසන පටන් මේ දක්වාම නියැලෙලා මේ මොහොතේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහි තාමත් අනුකම්පාවෙන් තාමත් කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළේ උතුම් ධර්මය අපේ ජීවිතවලට එකතු කර ගැනීමේ අරමුණ නැතුව තමයි අද මේ අත්තු මේ මොහොතත් එක්ක සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අද මේ උතුම් දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන අපේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා අභව ප්‍රාප්ත වන්නට යෙදුණු ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න සිරිසේන වික්‍රමසිංහ පියාණන් විතාරණ ගමගේ මෑණියන් ඇතුළු ඒ පවුල්වල නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන ව්‍යාපාරික වසන්ත වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ පවුල්වල ඇත්තන්ගේ දායකත්වයෙන් තාමත් උවමනාවෙන් අද මේ පින්කම් වල දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් එතුමා ඇතුළු ඒ ආදරණීය බිරිඳ ඇතුළු පවුල හැම දිනාටම ආශිර්වාද කරමින් අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනවා. ඉතින් අපේ කාල වේලාව අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපේ ජීවිතය හදාගන්න පුළුවන් අපේ ජීවිතයට වටින ධම් කාරණා කිහිපයක් සාකච්ඡා කරගන්නට මේ වෙලාවක් කරගමු. හේතුව මේ අපි ධර්ම දේශනාව යොදාගත්තේ වෙලාව දෙකට. දැන් වෙලාව 2:40යි. මේ මගේ අතපසු වීමක් නිසා මගේ අතපසු වීමක් මොකද කසාගල ධර්ම දේශනාවට අපේ ආමුදුරෝ කතා කරපු වෙලාවේ හවස තමයි කතා කරේ. හැබැයි මේ හවස බණක් බාරගෙන තිබ්බ මේ රත්නපුරේ. તો රත්නපුරේට යන්නත් වෙලාව තියාගෙන මං හිතන් හිටියේ රත්නපුරේ බණ තියෙන රෑ 7ට කියලා. ඒ වෙලාව යොදාගෙන තමයි කසාගල ධර්ම දේශනාව හවස 2ට දාගත්තේ යන්න වෙලාවක් තියාගෙන. හැබැයි ඊයේ නෙවෙයි පෙරේද තමයි මට ධර්ම දේශනාවේ පෝස්ට් එකක් කිව්වේ බලනකොට රත්නපුරේ බණ තියෙන හවස 5ට. දැන් මෙතන 2ට බණ කියලා 3ට ඉවර වෙලා 5ට යන්න බෑනේ රත්නපුරේට. මම කිව්වේ ආමාරවත් වෙයි කියලා. ඉතින් මේ කොහොම හරි එතෙන්ටත් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න ඕනේ නිසා අපි කාල වේලාව කල්පනාකරණය කරගෙන මේ දේශනාවේ මේ මාතෘකාවට අදාළ වැදගත්ම කාරණා ටික සාකච්ඡා කරමු. මේ අපේ ජීවිත හදාගන්න, ජීවිත යහපත් මාර්ගයට යොමු කරගන්න. ඉතින් මම මාතෘකාව විදියට තෝරගත්තේ සිගාලෝවාද සූත්‍රය. අහලා තියෙනවද මීට කලින් ওই සූත්‍රේ නම? අහලා තියෙනවනේ. හැබැයි මේ ජීවිත එක සැරයක් හරි ත්‍රිපිටකේ හොයලා බලලා
ඔය සූත්‍ර කියවපු කෙනෙක් ඉන්නවද? ත්‍රිපිටකයේ එක සැරයක් හරි සිංහලෝවාද සූත්‍රය හොයපු කෙනෙක්? හරි සිංහලෝවාද සූත්‍රය ඕනේ මේ බෞද්ධයනේ කොහොමද ඉන්නේ නේ? හරි. මේ ත්‍රිපිටකයේ එකම එක සූත්‍රයක් හරි කියවපු කෙනෙක් ඉන්නවද? සූත්‍ර දිනවනේ දහස් ගණනක් නේද? එකක් හරි කියවපු කෙනෙක් ඉන්නවද? හරි ඒක ඕනෙත් නැහැ. මේ ත්‍රිපිටකයේ දැකපු කවුද ඉන්නේ? ඇස් දෙකට හාමුදුරනේ ත්‍රිපිටකයේ දැකලා තියෙනවා. ඉන්නවද මෙතන? හොඳට කල්පනා කරලා බලන්න මේ අපි කියනවානේ අපි බෞද්ධ කියලා. අපි කියනවා අපි බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය අපි අනුගමනය කරනවා. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය අපි අනුගමනය කරනවා. අපි නිවැරදි බෞද්ධ කියලා අපි හැමදැනම කියනවානේ. බෞද්ධ කියලා ඔප්පු කරන්න තියෙන අර අම්මා බෞද්ධ වෙච්ච නිසා මම බෞද්ධ වුණා. තාත්තා බෞද්ධ වෙච්ච නිසා මම බෞද්ධ වුණා. අර ලේබල් එකට සහතිකයකට මම බෞද්ධයි. පන්සල් යන නිසා මම බෞද්ධ. ඒ හැර අපි බෞද්ධ කියලා ඔප්පු කරන්න මොනවා හරි දෙයක් තමගේ ජීවිතය තුළ තියනවාද? හරි ඒ වුණෙත් නෑ. දැන් මේ මෙතන ඉන්නේ කොහොමත් අපේ අද සිල් සමාදන් වෙලා ඉන්නේ 5කටත් වඩා වැඩි සීලයක් නේ. සිල් 8ක් හෝ 10ක් සමාදන් වෙච්ච බහුතරයක් ඉන්නේ. ඉතින් මම මේ බරපතල ප්‍රශ්නයක් අහන්නේ සරල ප්‍රශ්නයක් අහන්න. මේ කවුරු හරි කෙනෙක් ඉන්නවද මෙතන කියන්න පුළුවන් හාමුදුරුවනේ මේ අපේ පවුලේ අපේ දරුවෝ අපේ වැඩිහිටියෝ අපි හැමෝම එකතු වෙලා පන්සිල් පද පහ රකිනවා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අපේ පවුලේ අය පන්සිල් රකිනවා. අnder අපේ පවුලේ කවුරුවත් අපේ දරුවෝ වැඩිහිටියෝ අපි කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මදුරුව එහෙම දැක්කන් පස්සේ අපේ ගෙදර ඇයට නම් මාර කරුණාවක් පහළ වෙන්නේ. ආමුදුරුවනේ අපේ ගෙදර නම් ජීවිතේට හොරකමක් වෙලත් නැහැ. අපේ ගෙදර හොරකම් කරන්නෙත් නැහැ. හොරකම මොකද්ද කියලා දන්නෙත් නැහැ. මේ දැන් ගොඩාක් ගෙවල් වල මම හිතන්නේ හොරකම් එහෙම වෙනවා හරි අඩුයිනේ. දැන් මෙතන ඉන්නවද කවුරු හරි අම්ම කෙනෙක් කියන්න පුළුවන් ආමුදුරුවනේ මේ ජීවිත කාලේ මේ දක්වා මම නම් මගේ මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක්වත් අරන්නේ නැහැ. ඉන්නවද අම්ම කෙනෙක්? මම හිතන්නේ එහෙම ඉන්න බෑනේ. මොකද මේක ලංකාව අපේ අම්මලා රුපියල් 100ක් හරි පන්නලා දිනනවා අම්මයි. ඒ වගේම තමයි දැන් අම්මලා විතරක් නෙවෙයි නෝද මේ අපේ දරුවන්ට උනත් තේරෙන වයස ආපු ගමන් ඉස්සෙල්ලාම හොරගම් කරන්නේ අල්ලපු ගෙදරට ගිහිල්ලාද? ඒක අපේ දරුවෝ එහෙම හොරගම් කරන්න පටන් ගන්නේ කොහෙන්ද? තමන්ගේ ගෙදර ඉන්නේ නේ. දැන් බලන්නකෝ හම්බ කරගෙන එන මිනිස්සෙක්ගෙන් පිරින හොරා කරනවා අම්මගෙන් තාත්තගෙන් දරුවෝ හොරා කරනවා. බලන්න අපේ ගෙවල් ඇතුලේ හොරගමවත් ඈත් වෙලා නේද? يعني පන්සිල් ටිකවත් අපි තාම ගයක් ඇතුලේ රකින්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා නැහැ. හොරකමෙන් ඈත් වෙලා නැහැ. කාමයේ වර්ධව හැසිරීමෙන් ඈත් වෙලා නැහැ. බොරු කියන්නේ නැති ගෙදරක් හොයන්නේ නැහැ. ස්වභාව පාවිච්චි කරන්නේ නැති දායක් නැහැ. ඉතින් හිතන්නකෝ පන්සිල් ටික රකින්නේ නැහැ. ත්‍රිපිටකයක් ඇස් දෙකට දැකලා නැහැ. ඒ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු කියවලා නැහැ. සූත්‍රයක් ජීවිතේට සමහර විට කියවලා නැතුව ඇති. මෙච්චර ධර්මස්කන්ධයක් තියෙනකොට 84000ක් ධර්මස්කන්ධයක් අතලඟ තියෙනකොට බුදුහාමුදුර දේශනා කරානේ කොහොමද කාලයක් යද්දී මිනිස්සු මේ ධර්මයේ පර්වතයක් වගේ තියෙනකොට මිනිස්සු මොකද කරන්නේ? අර පර්වතේ ඉස්සරහා තියෙන බොරුළු ගැට ටිකක් අහුලගෙන ඒ බොරුළු ටිකම ගැන කතා කර කර ඕක ගැනම සාකච්ඡා කර කර ඉන්නවා මිසක අර පිටිපස්සේ තියෙන පර්වතය ගැන හොයන්න යන්නේ නැහැ. ඒ වගේ කාලයක් එනවා කියලා දේශනා කරා. ඒතර අද ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ? අද ඒක තමයි වෙලා තියෙන්නේ. මේ පර්වතයක් වගේ හරි වටිනා ධර්මයක් තියෙනවා. අපි තාම මේක හොයන්නවත් පටන් අරගෙන නැහැ. හැබැයි බෞද්ධද නැද්ද? බෞද්ධනේ. අර සමාජයට කියන්න ලේබල් එකට නම් බෞද්ධ. මතක තියාගන්න අදින් පස්සෙවත් මම බෞද්ධයෙක් කියලා කියන්න පුළුවන් විදිහේ මොනවම හරි ධර්මයක් ජීවිතේට එකතු කරගෙන තියාගන්න. බුද්ධ පූජා තියුවට පුළුවන් ද බෞද්ධ දර්ශන අනුගමනය කරන්න? බෞද්ධ දර්ශනය අවබෝධ කරගන්න පුළුවන් ද බුද්ධ පූජාවෙන්? නිවන් දකින්න පුළුවන් ද බෝධි පූජා තියලා? බෑ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා ආමිෂය නේ වැදගත් මොකද්ද? ප්‍රතිපත්තියනේ. අපි ප්‍රතිපත්තිගරුක බෞද්ධයෝ වෙන්න ඕනේ. ඒතකොට බුද්ධ පූජා තියුවට කසාගල නෙවෙයි. රුවන්වැලි සෑය ගිහිල්ලා රුවන්වැලි සෑය වැහෙන්න ඖෂධ පූජා, මල් පූජා, පහන් පූජා මේ මොන පූජාව තියුවත් නිවන් දකින්න පුළුවන්ද? බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරා හරි ලස්සනට අපි කරන්න ඕනේ මේ ධර්මය සුණාත, ධාරේත, චරාත. මේ දේවල් තුන කරන්න. මේක හරි සරලයිනේ. සුණාත කියන්නේ මොකද්ද? අහන්න. අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. අවබෝධයෙන් ශ්‍රවණය කරනවා කියන්නේ බණේ මහානකොට සමහර ඇත්තෝ ඉන්නවා මේ
කිසි ප්‍රශ්නයක් අදාළ නැහැ. හාමුදුරුවෝද බණට කියන්නේ කියන හැම එකම සාදු කියලා පිළිගන්න බලාගෙන ඉන්නවද නැද්ද? ඉන්නවනේ. එහෙම අයට තමයි බණ අහනකොට ඔටෝ සාදු කියවෙනවා. වෙලා නැද්ද එහෙම? ඔටෝ සාදු කියවිලා නැද්ද බණ අහනකොට? සාදු කියන එකේ තේරුම මොකද්ද? දන්නවද සාදු කියන එකේ තේරුම? ඇයි එහෙම කියන්නේ? දන්නේ පන්සලට එනකොට අනිත් අය සාදු කියනවා දැක්කා. එයාගේ ළඟින් යනකොට අපි සාදු කියාගෙනම ගියා එහෙමද? නෑ නම් තේරුම මොකද්ද? සාදු කියන්නේ හොඳයි. වේවා මැනවිනේ. යමක් අනුමත කරන් අපි බුදුදහමේ පාවිච්චි කරන වචනයක් සාදු කියන වචනය. ඒතකොට ඔය සාදු කියන එක හැමතැනම ගැලපෙනවද? අපේ පුරුද්දක් තියෙනව නේද? බුදුහාමුදුරුවෝ කියලා හිච්ච ගමන් සාදු කියවෙනවනේ. කියනව නෙවෙයි නේද කරන්නේ මොකෝ වෙන්නේ? ඔටෝ කියවෙනවා. ගැලපෙනවද හැමතැනම? මම වාක්‍යයක් කියන්නම්. මේ වාක්‍යය ඇහෙද්දි සාදු කියන්න එපා හොඳද? මේ වාක්‍යයට සාදු කියන්න එපා බුදුහාමුදුරුවෝ කියලා ඇහි. හැබැයි සාදු කියන්න එපා. තේරුණාද? අපිට පුළුවන් නම් පල්ලෙහාට තියලා දැනගෙන ඉන්න හොඳද? ඇයි දන්නවද මේකට සාදු කියන්නේ නැහැ. ඔටෝ වෙනවා. ඒ නිසා හැම වෙන්න දෙන්න එපා. මේක අහගෙන ඉන්න සාදු කියන්නම එපා. තේරුණාද? නැත්නම් මෙච්චර කියලා අපේ අය නිදිමරගාතේ සාදු කියනවා. හරිද? මොකද ඕක ගොඩාක් දුරට තියෙන්නේ දකුණු පළාත පැත්තට වෙන්න අපේ අයගේ ගොඩක් වැඩි. ඒ නිසා සාදු කියන්නේ නැතුව මේක අහගෙන ඉන්න. එක් අවස්ථාවක් දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෞතර ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිසර ගලක් පෙරළුවා. ඇයිචා මොකෝ වෙන්නේ? කිව්වේ නෑනේ සාදු කියලානේ. කිව්වනම් මම දන්නේ නැහැ. මොකද මම ඇස් දෙක වහගෙන කිව්වේ ඒක මේ ඇත්තට කියලා දැක්කොත් හරි නෑනේ. කියනවනේ ඔතෙන්ද මොකෝ වෙන්නේ? කියනවද කියවෙනවද? කියවෙනානේ ඔටෝ එන්නේ අපිට. අර පුරුදු වෙලා තියෙනවා. මේ පුරුදු වෙලා තියෙනවා බනනක හිච්ච ගමන් සාදු කියනවා. දැන් ඔතෙන්ද සාදු කියුණා කියලා හිතන්න. තේරුම මොකද්ද? දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා තියෙන ශ්‍රද්ධාවටත් එක සාදු කියලා දානවා අපිනේ. තේරුම? හොඳයි මේ කොච්චර දෙයක්ද? එහෙම තමයි වෙන්න ඕනේ. දැන් බලන්න නොදැනීම නමුත් ඒක අනුමත වීම. හැබැයි ගැලවෙනවද? නෑනේ. ඒ නිසා මතක තියාගන්න මේක බණට කියන්නේ මම කියන මතේ ඉඳන් බණ අහනවද? කවදාත් ඒක කරන්න එපා හොඳද? මේ විශේෂයෙන්ම මේක මම මතක් කරන්නේ මේ මට අද පන්සලේ හාමුදුරුවෝ කිව්වා ওই කාරණාව මතක් කරන්න කියලා. ඒ නිසාමයි මේ දැන් මේ කාලේ වෙනකොට හරි ලස්සනයි. හරිම සතුටුයි. අපි දැක්ක පහුගිය දවසක අපේ කල්යාණ මිත්‍ර අපේ අත්නෝරුවේ ස්වාමීන් වහන්සේ කසාගලටත් වැඩම කරා. ඉතින් ලොකු සෙනගක් ආවා. ඉතින් උන්වහන්සේ නිසා අද ඇත්තටම අපිටත් හදවතින්ම සතුටුයි. උන්වහන්සේ නිසා මේ සම්බුද්ධ ශාසනය වැළඳ ගන්න පිරිස අපේ තරුණ අය වැඩිහිටියයි කිසි ભેදයක් නැතුව දසදහස් සංඛ්‍යාත පිරිසක් මේ බුදුදහම වැළඳ ගන්නවා. ඉතින් හරි සතුටුයි. ওই දේවල් තමයි වෙන්න ඕනේ. අපිත් නිහතමානීව ඒකට සතුටු වෙනවා. උන්වහන්සේට ආශිර්වාද කරනවා. උන්වහන්සේත් හරි කල්යාණ මිත්‍ර සහ නිහතමානී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කසාගලට එන කලින් දවසෙත් කතා කරා. එදා අපේ කොළඹ පැත්තේ උන්වහන්සේ ධර්ම දේශනාවක් තිබුණා. ඉතින් හම්බෙන්න ඉන්න හිතලා පරක් වෙන නිසා උන්වහන්සේ කසාගලට වැඩම කරා. ඉතින් කොහොම හරි උන්වහන්සේ ඒ වගේම තමයි අද වර්තමානයේ මේ සම්බුද්ධ ශාසනයේ හරි ඉස්සරහට ලස්සනට අරගෙන යන සංඝ පරම්පරාවක් වර්තමානයේ ඉන්නවා. ඉතින් ඒක හරි වටිනවා. ඒක අර විනාශ කරන පැත්තට ඉන්නෝ වගේම මේක රැක ගන්න පිරිසක් ඉන්නවා. මම ඔබට මේක හරි උවමනාවෙන් මේක අවබෝධ කරගන්න හොඳද? මම යෝජනාවක් කරනවා කිසිම දවසක පුළුවන් නම් උත්සාහවන්ත වෙන්න මේ ස්වාමින් වහන්සේලාව පුද්ගලිකව අල්ලගන්න නැතුව ඉන්න. හරිද? දැන් මේක කියන්නේ මම පහුගිය දවසක ওই කාරණාව මතක් කරා. එතකොට අද මේ තරම් මේ අර ධර්මයට එච්චර මිනිස්සු යොමු වෙච්ච කාලෙක නෙවෙයි මම ওই කාරණාව මතක් කරේ. හේතුව පහුගිය දවසක මතකද කවිබණ කියන ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි චීවරදාලිය කුඩුත් එක මාට්ටු නමද සිවුරු දාගත්ත ඔය ප්‍රසිද්ධ කවිබණ කියන නේ සිවුරු දාගත්ත එකනේ මේ මත්ද්‍රව්‍යත් එක්ක අහු වුණානේ මතකද? ඉතින් හිතන්න වැරදිලා හරි අපි උන්වහන්සේව කවිබණ අහලා උන්වහන්සේව හරි උවමනාවෙන් අපි වැළඳ ගත්තා නම් මම ওই සිද්ධියත් එක තමයි මතක් කරේ.
නැත්නම් මම දැන් පස්සේ කාරණාව කියන්න ගියේ අද පන්සලේ හාමුදුරුවෝ කියපු නිසා මතක් කරන්න හේතුව වර්තමානයේ හරි වටිනා එදා බුදුරජාණන් වහන්සේ දකින්න දෙවුරමට මිනිස්සු ඇදුණා වගේ අද බණ අහන්න මිනිස්සු එකතු වෙනවා. ඒ හරි වාසනාවක්. හැබැයි ඔය අතරේ පොඩ්ඩක් මේක තේරුම් ගන්න. මම මේ කියන කාරණා අවබෝධයෙන් තේරුම් ගන්න හොඳද? මම කියන්නේ බණ අහනකොට අඩුම මම කියනවා කියලාවත් මම නිසා කියලාවත් මේ ධර්මය අල්ලගන්න එපානේ. ධර්මය විතරක් අල්ලගන්න. පැහැදිලිද? හේතුව තමයි අපි පෘථග්ජනයිනේ. කියන්න බෑ මොන වෙලාවෙ කොහොම අපේ අතින් වැරද්දක් වෙයිද කියලා. ඉතින් මගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා හෙට ඔය දේ අහු වුණොත් ඔක සමාජගත වුණොත් ඔබ ඉස්සෙල්ලා මොකෝ කියන්නේ? අර උන්වහන්සේගේ බණ වගේම තමයි වැඩන්නේ. උන්වහන්සේගේ බණ ඇහුවට වඩා හොඳයි නිකන් හිටියන. ඒ උන්වහන්සේගේ බණ පිළිගන්නවට වැඩිය හොඳයි. ඒ උන්වහන්සේගේ බණ ඇහුවට අපිට ගහන්න ඕනේ. කියනවද නැද්ද? කියනවානේ. එහෙනම් හෙට දවසේ ඔබ කතා කරයි අර හම්දුරුන්ගෙන් අපරාධ බණ ඇහුවේ. ඒ කියන්නේ අර වේගෙන් මේකට ආපු පිරිස මොකක්ම හරි වැරදිලා හරි. මම කියන්නේ එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි 100ක් හරි එහෙම වුණොත් ඔබට ධර්මයේ එපා වෙයි. හරිද? අපි දවසක මට මිනිස්සෙක් හම්බෙලා අපි ඉක්මනට මෙන්ටි කතා කරමු නැත්තම් පරක් වෙන. මිනිස්සෙක් හම්බෙලා මට කිව්වා හාමුදුරුවනේ මේ අපේ පන්සල් තියෙන මේ මාතර කිරින්ද පුල්ලැල්ලේ. මේ මට හම්බෙලා කිව්වා හාමුදුරුවනේ මේ ඔය බණකට ගිහිල්ලා ගෙදරක අනුරාධපුරයේ පැත්තේ මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරුවනේ බණ ඉවර වුණාන් පස්සේ කිව්වේ මම අවුරුදු ගානකින් බණ ඇහුවේ නැහැ අවුරුදු ගානකින් පන්සලක් පැත්තපලාද ගියේ නැහැ අවුරුදු ගානකින් මම පින්කමකට ගියේ නැහැ අද තමයි මේ අවුරුදු ගානකින් බණක් ඇහුවේ අද තමයි මේ අවුරුදු ගානකින් පින්කමකට ආවේ කියලා. වාහනේ එනකම මෙයා කිව්වා යට හොඳ වාහනයක් තියෙනවා. වාහන දෙක තුනක් තියෙනවා. ඒ අනුරාධපුරේ හාමුදුරුවනේ මේ මම අනුරාධපුරේ ඔය ප්‍රසිද්ධ පන්සල් හැම එකක්ම වගේ කියලා කිව්වා මේ ඔය ලොකහාලම අඳුරනවා. එක දවසක් එක ලොකු හාමුදුරුවෙක් කතා කරලා එයාපෝට් එකට යන්න මගෙන් වාහනේ ඉල්ලුවා. තව හාමුදුරු කෙනෙක් ඒ වෙලාවෙම කතා කරලා අනිත් පන්සලේ එයාපෝට් එකට යන්න එයත් වාහනේ ඉල්ලුවා. මගේ වාහන දෙකක් මම උන්වහන්සේලා දෙනමට පිටත් කරලා යවුවා. මේ දෙනමම එයාපෝට් එකට යනකොට අහම්බෙන් වගේ එකම වෙලාවක එකම තැනකදී එයාපෝට් එකේදී වාහන දෙක මුණට මුණ හම්බෙලා. හාමුදුරුවෝ දෙන්නම එකම වෙලාවකදී වගේ එයාපෝට් එකට බහලා තියෙන්නේ. ඒ බහිනකොට දැකලා එක හාමුදුරු කෙනෙක් අනිත් හාමුදුරුවෝ අර මනුස්සයගේ වාහනකින් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිත් හාමුදුරුවෝ දැකලා ඒ මනුස්සයගේ වාහනයෙන් තමයි අර හාමුදුරුවෝත් ඇවිල්ලා තියෙන්නේ කියලා. දෙන්න මේක දැකලා අර මනුස්සයාට ඉස්සෙල්ලා හාමුදුරුවෝ කෝලයක් අරගෙන කිව්වලු මේ ඇයි ඔබ වහන්සේ අර අනිත් පන්සලේ හාමුදුරුවන්ට වාහනේ දුන්නේ කියලා. මොයක් නැද්ද කියලා අහලා එයා උන්වහන්සේ කරන වැඩ දන්නේ නැද්ද? එහෙමයි කියලා අර මනුස්සයාට චෝදනා කළා. හරිද? බලන්න ගියාම මේ හාමුදුරුවෝ දෙන්න අතර පොඩි ප්‍රශ්නයක් තිබිලා. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ගේ කෝල් එක ඉවරච්ච ගමන්ම අනිත් හාමුදුරුවෝත් කෝල් එකක් ගත්තලු. අරගෙන ඒ හාමුදුරුවෝත් කියලා මොකටද අර උන්වහන්සේට වාහනේ දුන්නේ කියලා ඒ හාමුදුරුවෝ ගාදී මේ හාමුදුරුවෝ කියන්න පටන් ගත්තා. දෙපැත්තට දෙන බැල ගන්න පටන් අරගෙන අර මිනිස්සුන්ට චෝදනා කළා. ඊළඟ අර මිනිස්සු කිව්වා හාමුදුරුවනේ දැන් පස්සේ මට මේ හාමුදුරුවෝ එපා වුණා. ඊට පස්සේ ජීවිතේට පන්සලකට උදව්වක් කරේ නැහැ, බණක් අහන්නවත් ගියේ නැහැ. ඉස්කෝලවලට එහෙම පුළුවන් විදිහට උදව් කරා, විහාරස්ථාන හදන්න උදව් කරා. හැබැයි එදා තුර මේ දක්වා මේ පන්සල් වලට උදව් කරේ නැහැ. හැබැයි හාමුදුරුවනේ අද කාලෙකින් බණක් ඇහුවා කියලා වාහනෙන් බහලා ඉවර වෙලා සෙරප්පු දෙක ගලවලා මනුස්සය මට වැඳලා කිව්වා හාමුදුරනේ අවුරුදු ගානකින් මේ හාමුදුරුවන්ට වැඳි කියලා. මං කිව්වා මහත්තයෝ මේ ඒකට කමක් නැහැ. අදින් පස්සේවත් උරුදු වෙන්න ස්වාමීන් වහන්සේලා පුද්ගලිකව අල්ලගන්න නැතුව ඉන්න. අඩුම තරම් මේ බණ ඇහුවා කියලා මාවවත් අල්ලගන්න එපා. හරිද? හේතුව තමයි දැන් හිතන්න මගේ අතින් වැරදිලා හරි මොකක් හරි වැරද්දක් වුණොත් අර මනුස්සයට සම්මුද සාසනය අරගන්න එපා වෙච්ච එකේ ආයි මගේ අතින් මොකක් හරි වෙලාවෙ මනුස්සය දැනගත්තොත් මං හිතන්නේ කල්ප ගානකට ওই මනුස්සයට මේ සාසනය එපා වෙලා යයි නේ. ඒ නිසා ආරාධනා කරන්නේ හරි කරුණාවෙන් ධර්මය අල්ලගන්න. හොඳ ධර්මයත් එක්ක එකතු වෙන්න හරි වටිනවා. ඉතින් හරි ලස්සනයි අද අපේ අත මේ කාලේ වෙනකොට තරුණ අය වැඩි හිටිය අය ධර්මයත් එක්ක එකතු වෙනවා. ඉතින් මේක ඉස්සරහට අරගෙන යන්න සහ මේ සම්බුද්ධ ශාසනය පැවැත්ම වෙනුවෙන් අප වෙලා කටයුතු කරන මේ මහා සංඝරත්නයට নমස්කාර පූර්වකව අපි ගෞරවාන්විතව নমස්කාර කරන උන්වහන්සේලාට මේ කටයුතු ඉස්සරහට කිසිම කරදරයක් බාධකයක් නැතුව තවදුරටත් ශාසනය පවත්වාගෙන යන්න හැකියාව ලැබේවා කියලා. ඒ නිසා මතක තියාගන්න ධර්මයේ අහන්න ඕනේ හරි අවබෝධයෙන් කියන හැම එකම පිළිගන්නවද? එහෙම එපා නේද? හරි දේ මොකද්ද වැරද්ද මොකද්ද කියලා කල්පනා කරලා තේරුම් ගන්න. සුණාත දෙවෙනි එක මොකද්ද? ධාරයත. ඒ කියන්නේ ධාරණය කරගන්න. මොන ටිකද? අනුන්ට ඕන එකද තමන්ට ඕන එකද? තමන්ට ඕන එකනේ. අපේ අතෝ කියනවාද ඔය බණේ මහලි වුණාන් පස්සේ මෙහෙම. අනේ අපරාධේ නියම බණ ටික අහන්න එක්කන් එල්ල දීප අල්ලපු විතර මිනිස්සයෝ. එහෙම කියනවාද? නෑනේ. එහෙම කියනවා නම් අපි ධාරණය කරගෙන තියෙන්නේ තමන්ට නෙවෙයි අනුන්ට. ඔය සමහර බණ අහනකොට එක කෙනාගේ මූණ දිහා බලනවා. ආ වෙ ටික නම් දැන් ඔහෙට තමයි කියන්නේ. ඒ තට්ටු කළක් කියනවා අහගන්න අරදී ඔහෙට තමයි කියන්නේ.
අපි ගොඩාක් වෙලාවට උත්සාහවන්ත වෙන්නේ මේක අනුන්ට ගලපන්න මිසක අපිට ගලප ගන්න නෙවෙයි. ඒ නිසා ආරාධනා කරනවා ධර්මය අනුන්ට නෙවෙයි ගලපන්න ඕනේ. ඉස්සෙල්ලම කාටද? මේක තමන්ට ගලප ගන්න පැහැදිලිනේ. ඒ නිසා මට ඕනේ මොකක්ද කියන එක තැන ඉඳගෙන ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. සුණාත ධාරයත. අවසන් එක මොකද්ද? තරාද වැදගත් මේක. කොච්චර බණ ඇහුවත් බණ එක හරි වටිනවා. හැබැයි බණ ඇහුවට වැඩක් නැහැ. ඒ බණ මොකක්ද කියලා අපි අවබෝධ කරගන්නේ නැත්තම්. ඒ අවබෝධ කරගත්තත් තේරුම් ගත්තත් වැඩක් නැහැ. ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් සධර්මයේ හැසිරෙන්න අද අපි කතා කරමු සිගාලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර යුතුයකම් සහ වගකීම් කොටසක්. ඔගේ පළවෙනි එකම තමයි මාතා පිතා දිසා පුබ්බා. ඒ කියන්නේ දරුවෝ දෙමව්පියන්ට කරන්න ඕනේ යුතුයකම් පහක් සහ දෙමව්පියෝ දරුවන්ට කරන්න ඕනේ යුතුයකම් පහක් තියෙනවා. ඔකෙන් පළවෙනියටම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ දරුවෝද දෙමව්පියෝද? ඉස්සෙල්ලම කවුද? දෙමව්පියෝනේ. මොකද හේතුව තමයි මේ හරි දරුවෝ ටිකක් හදන්නනේ. දෙමව්පියන්ට ගරු කරන දරුවෝ ටිකක් හදන එක දෙමව්පියන්ගේ යුතුයකම. ඒ නිසා දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම් පහ මොනවද කියන කාරණාව අද අපි සාකච්ඡා කරමු. මොකද මෙතන ඉන්නේ බහුතරයක්ම අම්මලා තාත්තලා නිසා හැමෝටම මේ කාරණා වැදගත් වෙයි. කාරණා කීයක් නේද? පහක් තියෙනවා. හරි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා පහට කලින් අපි නිගමන කල්පනා කරලා බලමුද අද කාලේ අපේ අම්මලා තාත්තලාගේ කාරණා පහ මොනවද කියලා. අද පහකට බෙදුවොත් අද අංක එකටම තියෙන්නේ මොකද්ද? අපේ අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් වැඩිම මහන්සි වෙන්නේ මොකක් කරන්නද? හරියටම හරි. අද අංක එකටම තියෙන්නේ මොකද්ද? උගන්නන එකනේ. දරුවෝගෙන් අහුවොත් ඊට හොඳට පැහැදිලි කරලා දෙයි. අද අපේ අම්මලා තාත්තලා අංක 1 කරගෙන තියෙන උගන්නන එක. හරිද? අංක 2 උගන්නන එක. අංක 3 උගන්නන එක. අංක 4 උගන්නන එක. අංක 5 උගන්නන එකම තමයි නේ. මම අද අපේ අම්මලා තාත්තලාගේ 5ක් නෙවෙයි 100ක් ගත්තා තේරෙම උගන්නන එක. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලා අද බලාපොරොත්තු වෙන්නේ දරුවෝ නොකානෝබී හරි කමක් නැහැ ඉගෙන ගන්න. හරි මට කියන්නකෝ මේ අම්මලා තාත්තලා ටික උත්තරයක් දෙන්න වඩා වටින්නේ නිවන් දකින්න එකද ડોක්ටර් කෙනෙක් වෙන එකද? නිවන් දකින්න එක. පන්සලේ නිසාද එහෙම කිව්වේ? නෑනේ හාමුදුරු කෙනෙක් අහපු නිසා නෙවෙයිනේ. අහන ඔය කතාවල් ටිකේ උත්තරයක් දෙන්න ඔබට තියෙන අවස්ථා දෙකක්. මෙන්න මේ වෙලාවේ ඔබේ දරුවෝ මේ බණ අහන්න එක්කන් එන්න ඕනේ. අනිත් එක තමයි මේ වෙලාවෙම ඔබේ දරුවෝ ටියුෂන් එකකට යවන්න ඕනේ. අර කතාවල් ටිකේ උත්තරයක් දෙන්න මොකද්ද තෝරගන්නේ? බණ අහන එක. හරි වටිනවා එහෙනම් හොඳ. දැන් ගොඩාක් ඇත්තෝ එහෙක බණට වඩා කලින් ටියුෂන් එක තෝරගන්නවානේ. එහෙනම් මේ පැත්තේ ටියුෂන් ගුරුවරු මෙන්න මෙහෙම අහලාදී. අනේ සර් අද නම් පුතාව පන්ති එක්කන් එන්න වෙන්නේ නැහැ. පුතාට බණක් අහන්න යන්න තියෙනවා. කියලාදී අපේ අම්මලා හැබැයි ගොඩාක් අපේ පැත්තේ නම් ජීවිතේට ගුරුවරයෙක් එහෙම අහන්න තියා හිතලවත් නැහැ. හරිද? හැබැයි හාමුදුරුවෝ විදිහට අපි නම් ඕනේ තරම් අහලා තියෙනවා. අනේ හාමුදුරුවනේ අද නම් පුතා බණ අහන්න එක්කන් එන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? අද තියෙනවා ටියුෂන් එකක්. හරිද? ගොඩාක් අම්මලා තාත්තලා එහෙමයි. හරි වාසනාවක් මේ කසාකල අපේ අම්මලා තාත්තලාගේ දරුවෝ ටික හරි වාසනාවක්. මොකද අපේ අම්මලා තාත්තලා ටියුෂන් එකක් තිබ්බත් ඊට කලින් බණ තෝරගන්න නිසා, පින්කම් තෝරගන්න නිසා ටික හරි වාසනාවක් අපේ දරුවන්ගෙත් එක්ක. හරි. දැන් ඔච්චරම උගන්වන්න මහන්සි වෙන අම්මලා තාත්තලා කියමු බලන්න ඇයි දරුවන්ට උගන්වන්නේ? දරුවෝ දන්නවද ඇයි ඉගෙන ගන්න කියලා? අම්මලා තාත්තලා දන්නවද ඇයි උගන්වන්නේ කියලා? මොකද දරුවෝ ඉස්කෝලේ වල උගන්වන්නේ? අර අල්ලපු ගෙදර එක්කෙනාගේ දරුවෝ ඉස්කෝලේ යවදී බිල්ලෙන් යන්නේ අම්බු වේරගන්න යව ඉස්කෝලේ යවද? අර සමාජ සම්මතයට යවන්න ඕන නිසා යවද? අම්මලා නම්බු වේරගන්නද දරුවෝ ඉස්කෝලේ යවන්නේ? එහෙම නෑනේ. අයනම් ඇයි ඉස්කෝලේ යවන්නේ? දැන් මෙච්චර මහන්සි වෙන එක මම හිතන්නේ මේ වැඩි හරියක් වයසට ගිහිල්ලා තියෙන දරුවන්ට උගන්වන්න. නේ? ඉච්චර මහන්සි වෙච්ච එක කියමු බලන්න ඇයි උගන්වන්නේ? දන්නවද? ආවන අර අපි පොදු උත්තර ටික දෙමු බලන්න මොනවද? හොඳ පුරවැසියෙක් කරන්න. නේ? ගුණධර්ම දන්න පුරවැසියෙක් කරන්න. රටට වැඩදායි අනාගතයට වැඩදායි යහපත් පුරවැසියෙක් බිහි කරන්න. ඒව දරමුණු. එහෙමයි අපි අහුවන් කියන්නේ නේ. එහෙනම් මේ පැත්තේ වැඩිම ළමයි යන නැති ඉස්කෝලේට වඩා දහම් පාසලට. එහෙමද? වැඩි ළමයි ඉස්කෝලේ දහම් පාසලේ. ඉස්කෝලේ මේ ඔය උතුරසල දාගෙන සිවිලි පුරවගෙන බොරු කියන්නේ බෑ හරිද? හරිද? මේ වැඩි ළමයි ඉස්කෝලේ දහම් පාසලේ. ඉස්කෝලේ. ඒක අරමුණ මොකද්ද ගන්න මේකේ? මොනතරම් පුරුදු කරන එකනේ? හොඳ පුරවැසියෙක් කරන එක. ඇත්තටම අරමුණ ඕක නම් හොඳ පුරවැසියෙක් කරන එක නම් ඇත්තම අරමුණ වැඩි ළමයි ඉන්න ඉස්කෝලේ දහම් පාසලේ. දහම් පාසලේ නේ. හැබැයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත. එතකොට මේ අම්මලා තාත්තලා දන්නේ නැද්ද හොඳ නරක? ගුණධර්ම දන්නේ නැද්ද? ගෙදරින් නම් බැරිද හොඳ පුරවැසියෙක් කරන්න?
පුළුවන්. එහෙනම් ඉස්කෝලේ යවන්න හොඳ පුරවැසියෙක් කරා. තව එකක්. හොඳ පුරවැසියෙක් කරා ඉස්කෝලේ යවලා අමතර ටියුෂන් යවන්නත් ඕනේද? නෑ. මතක තියාගන්න ඔය බහුතරයක් දරුවන්ට උගන්වලා අම්මලා කියනවා යහපත් පුරවැසියෙක් කරන්න තමයි ඉස්කෝලේ යවන්නේ කියලා. ඒ දරුවෝ සමහර විට දන්නේ නෑ. දෙමව්පියෝ දන්නේත් නෑ. ඇයි මේ අවුරුදු ගාණක් මහන්සි වෙලා ඉස්කෝලේ යන්නේ කියලා. හරිද? උගන්වන්නම් වාලේ ඔහේ උගන්වනවා. ගොඩක් අම්මලා තාත්තලාගේ අරමුණ තමයි තමන්ගේ නම්බුව බේරගන්න එක. ඒක හරි අවාසනාවක්. අද වෙනකොට ගොඩාක් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා තමන්ගේ නම්බුව දරුවන්ගේ පිටින් ගාලා බේරගන්නනේ. තමන්ට කරගන්න බැරි වෙච්ච ටික දරුවන්ගේ පිටින් ගාලා කරවන්න. ඔය ගොඩාක් අම්මලා ඒකනේ කියන්නේ මේ අපේ අම්මලා නම් එහෙම නැතුව ඇති. හැබැයි ගොඩාක් අම්මලා කියන්නේ මෙහෙමනේ මේ අර අහවල් එක්කෙනාගේ පුතා තමයි පන්තියේ පළවෙනිය වෙලා තියෙන්නේ. ඔයාට ඇයි බැරි පන්තියේ පළවෙනිය වෙන්න? නේ ඒකට කන්න දෙන ටිකමයි වාටක් කන්න දෙන්නේ. ඒවත් යන්ජනමයි වාටක් කන්න දෙන්නේ. ඔයාට අමුතුවෙන් තනකොළ කන්න දෙන්නේ. එයාට තියෙන අතපය හතරමයි වාටක් තියෙන්නේ. ඒතොර එයාට පුළුවන් වුණා නම් ඔයාට බැරි වෙන්න විදිහක් නැහැ. එයාලයි දෙමව්පියෝ අපේ ගේ ඉස්සරහින් යනකොට යන්නේ අඩි දෙකක් විතර උඩින්. අපි බිමබලාගෙන යන නරමීසු ඉස්සරහින් විල්ලැජ්ජාය බෑ. ඒ නිසා ඊළඟ පාර ඔයා එක වෙන්න ඕනේ. අපේ අම්මලා එහෙම කියනවාද? එහෙම කියනවා නම් ඒක ළමයිගේ වාසනාව. හරිද? කවදාවත් එහෙම කියන්න එපා. මොකද ඉස්කෝලේ යන්නේ මේ තව කෙනෙක් පරාද කරලා එක වෙන්න නෙවෙයිනේ. ඒකේ අවසාන අරමුණ තේරුම් ගන්න. ඇයි ඉස්කෝලේ යන්නේ? අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා O level A level විභාග ටික කරලා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියකුත් අරගෙන අවසානයේ මොකද්ද ගන්නෙ? උපාධියෙන් පස්සේ මොකද්ද ගන්නෙ? හරියට හරි. මොකටද ඉස්කෝලේ යන්නේ? මේ රැකියාවක් ගන්න. හරිද? ඉස්කෝලේ යන්නේ රැකියාවක් ගන්න. මේ අවුරුදු ගානක් දරුවෝ දන්නේත් නැතුව ඇති. හරි මේ කට්ටක් කන්නේ මේ මහන්සි වෙන්නේ රස්සාවක් ගන්න. එතකොට රස්සාවක් ගන්න එකත් වෙනුවෙන් මහන්සි වෙන එක අංක 1 නෙවෙයි. ඊට කලින් දරුවෙකුගේ ජීවිතය අපි හදන්න ඕනේ තැන් ටිකක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ ලස්සනට පිළිවෙලට දේශනා කරා. උන්වහන්සේගේ කාරණා පහේ උන්වහන්සේ පළවෙනියටම දේශනා කරේ දරුවෙක් හදද්දී පළවෙනිම කාරණාව තමයි පාපයෙන් ඈත් කරන එක. මොකද පළවෙනි එක? පාපයෙන් ඈත් කරන එක. දෙවෙනි එක තමයි පිනෙහි යොදවන එක. මොකක්ද දෙවෙනි එක? පිනෙහි යොදවන එක. බලන්න මේ කාරණා දෙක මොනතරම් ලස්සනයිද මොනතරම් පිළිවෙලයිද. මුලින්ම කිව්වේ නෑනේ පිනෙහි යොදවන්න කියලා. මුලින්ම කිව්වේ මොකද්ද? පාපයෙන් ඈත් කරන්න. ඒ කියන්නේ අපි අපේ දරුවෙක් පුරුදු කරන්න ඕනේ අංක එක තමයි වැරදි නොකර ඉන්න. හොඳ නොකරත් කමක් නෑ. අංක එක මොකද්ද? වැරදි නොකර ඉන්න. පුතේ මේක වැරදි. මේ වැරද්ද කරන්න එපා. දෙවෙනි එක තමයි කියලා දෙනවා. එහෙම දරුවෙක්ට පුතේ මේක තමයි හරි. මේ හරි දේ කරන්න. ඒ කියන්නේ පළවෙනි කාරණා දෙක මොකද්ද? දරුවෙක්ට හොඳ නරක කියලා දෙන එක. කොහෙන්ද පටන් ගන්න ඕනේ? කොහෙන්ද අපි මේක පටන් ගන්න ඕනේ? ගෙදරින් පටන් ගන්න ඕනේ. මොකෝ හිතෙන්නේ පටන් ගන්නද තියෙන්නේ දැන් ගෙදරින්? ඔය දැනගන්න පුළුවන් අපේ රටේ දරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහලා බලන්න. පුතේ ඔයා මේ දක්වා වැඩි හරියක් අහලා තියෙන්නේ අම්මයි තාත්තයි ආදරෙන් කතා කරනවද නැත්නම් තරහෙන් කතා කරනවද? අපි කියනවානේ අවවාදයට වඩා උතුම් මොකද්ද? ආදර්ශයනේ උතුම්නේ. ඒතර දෙමව්පියෝ ගෙදරින් හොඳ නරක කියලා දෙන එකේ ආදර්ශය මොනතාක් දුරට අද කාලේ ප්‍රායෝගිකයිද කියනවා නම් දරුවන්ගෙන් අර ප්‍රශ්නය අහපු ගමන් දැනගන්න පුළුවන්. අහලා බලන්න පුතේ ඔයා වැඩි හරියෙන් දැකලා තියෙන්නේ අම්මයි තාත්තයි ආදරෙන් කතා කරන එකද ගරු කරන එකද එහෙම නැත්නම් තරහෙන් කතා කරන එකද රණ්ඩු වෙන එකද? වැඩියෙන් දැකලා තියෙන ආදරේද තරහවද? ගොඩක් අපේ රටේ දරුවෝ වැඩියෙන් දැකලා තියෙන්නේ තරහ වෙන එකනේ. ඉතින් හිතන්න කවදාවත් මේ අපේ රටේ දරුවෝ පුරුදු වෙයිද තව කෙනෙක්ට ආදරය කරන්න? පුරුදු වෙයි තව කෙනෙක්ට ගරු කරන්න? ගේ ඇතුලෙන් අපි මේක පුරුදු කරේ නැහැ අවසනාවක්. ආරාධනා කරනවා ගෙදරින් පටන් ගන්න ඉස්සෙල්ලම දරුවන්ට ආදරය කියන්නේ මොකක්ද කියන එක පුරුදු කරන්න. ගෙදරින් පටන් ගන්න ඉස්සෙල්ලම දරුවන්ට ගෞරවය කියන එක මොකක්ද කියන එක පුරුදු කරන්න. හේතුව තමයි අද අවාසනාවකට අපේ රටේ මේ ගොඩාක් දරුවෝ ගෙවල් වල දෙමව්පියන්ගේ ආදරේ දැකලවත් නැහැ. දෙමව්පියන් ආදරෙන් කතා කරන වචන අහලවත් නැහැ ගොඩක් අය. ඉතින් ඔය අපේ අම්මලා තාත්තලා මේ අපේ රටේ අමුතු ප්‍රශ්න තියෙනවා නේද? මේ අద్భుත ප්‍රශ්න තියෙන අපේ අම්මලාට තාත්තලාට. ආදරෙන් කතා කරද්දි මෙහෙම කියනවානේ. මේ විලිලැජ්ජ නැද්ද ඔහොම කතා කරන්න. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එමුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ. මේ ආදරෙන් නම් කතා කරන්න එපා කියනවද නැද්ද? ගොඩක් ගෙවල් වල කියනවානේ. ආදරෙන් කතා කරන්න එපා විලිලැජ්ජාවේ බෑ. අර දරුවන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. ඒ කියලා අපි කියනවා මේ ආදරෙන් කතා කරන්න එපා ඒක හංගන්න දරුවන්ට ඇහුනොත් මොකක් හිතයිද දන්නේ නැහැ. ඊට පස්සේ තව කියනවා ආදරෙන් කතා කරන්න යද්දී ආදරය කරද්දී කියනවා විලිලැජ්ජ නැද්ද? අර අල්ලපු ගෙදර මිනිස්සු ඉන්නවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ. ඒ නිසා ආදරෙන් කතා කරන්න එපා. ගොඩක් වෙලාවට අර දෙමව්පියෝ හැදිලා වැඩිලා ටිකක් දරුවෝ උස්මහත් වෙන කාලෙදී අර දරුවන්ට ආදරය කියන එක
ගෙවල් තුල නුහුරු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේක ගෙදරින් පටන් ගන්න. දරුවන්ට ආදරය කියන එක මොකක්ද කියලා ගෙදරින් කියලා දෙන්න. ආදරෙන් කතා කරන්න. අද අම්මලා තාත්තලා මොකෝ කරන්නේ? ආදරෙන් කතා කරන්න කියලා උපරිමයටම ගියොත් මොකෝ වෙන්නේ? උපරිම ආදරෙන් කතා කරත් කියන්නේ මොකද්ද? එහෙන් එයි ගානවා මෙහෙන් ඔයි ගානවානේ. ගොඩක් ගෙවල් ඒක නෙවෙයිනේ. අම්මා එයි ගානවා තාත්තා ඔයි ගානවා. ඊළඟ ගයක් ඇතුලේ ඒයි ඔයි ගාන වචන වලින් දරුවෝ දෙමව්පියන්ගෙන් ආදරේ රැකෙනවා නම් ඒ දරුවෝ කවදාවත් ආදරයක් ගෞරවයක් කියන එකක් ගන්නෙ නෑ. ඉස්සර සමාජෙ කොහොමද තිබ්බේ? දැන් දන්නවද මේ ඇති මේ ගම්වලත් ඔය මැනිකනන්ද කියලා එහෙම ඉන්නවද? ඔය මැනිකේ කියන නම කොහෙන්ද ආවේ? උපැන්නසාරියෙන්ද? නෑනේ. ඔය සුදුනන්ද කියලා අපි කියන්නේ. ඔය සුදු කියන නම එහෙම කොහෙන්ද ආවේ? ඉස්සර ගෙවල් ඇතුලේ ඒ තාත්තා හරි ආදරෙන් අම්මට ලැජ්ජ නැතුව කතා කරන් මැනිකේ කියලා. ලැජ්ජ නැතුව කතා කරා සුදු කියන එකනේ. දරුවෝ ඉස්සරහා ඒකට ලැජ්ජ වුණේ නැහැ. අල්ලපු ගෙදර ඉස්සරහා ඒකට ලැජ්ජ වුණේ නැහැ. සමාජයක් ඉස්සරහා ලැජ්ජ වුණේ නැහැ. ඒ නිසා සමාජයකුත් පුරුදුනා ලැජ්ජ නැතුව කතා කරන්න මැනික කියන නමින්නේ. අපිත් අද කිසිම අමුත්තක් නැහැනේ අපිට මැනික නැන්ද කියලා කියනවානේ. කිසි අමුත්තක් නැහැනේ අපි සුදු නැන්ද කියලා කියනවානේ. මම කියනකොට අපේ අම්මලා තාත්තලා අර ගෙදර ගිහිල්ලා ගොඩක් අම්මලා ඉන්නේ. අම්මලා ටික නිකමන අද ගෙදර ගිහිල්ලා මහත්තයර කියන්නකො මැනික කියලා. මම කියනකොට කියලා බලන්න අද ගෙදර ගිහිල්ලා සුදු කියලා කතා කරන්නේ. මොකෝ වෙන්නේ? එක්ක මීහා කලන්දේ දාලා වැටෙනවා. හරිද? කලන්දේ දාලා වැටුනේ නැතොත් භාගෙට හරි සී තිබ්බොත් ওই මනුස්සයා පර්ස් එක හරි හංගනවා. ඇයි ඒ? හොඳ තට්ටුවක් වෙන්න තමයි හදන්නේ. නේ? හරිද? මොකක්ම හරි අවශ්‍යයක් තමයි මේ නෑ. ඒ මොකද ජීවිතේට ආදරෙන් කතා නොකරපු මනුස්සයා අද එකපාර ගෙදර ඇවිල්ලා ආදරෙන් කතා කරනවා. මේ නම් එන්නේ හොඳ පොටකට නෙමෙයි. හංගනවා පර්ස් එක හරිනේ. හේතුව ඇයි ඒ? ආදරේ හුරු නැහැ. නේ? අද ගෙදර ගිහිල්ලා එහෙම කතා කරොත් අපේ දරුවෝ උනත් හරි අමුතුවට අම්මගේ තාත්තගේ මූණ දිහා බලයිද නැද්ද? දරුවෝ උනත් අමුතුවට බලයි අම්මලට මේ මොකෝ වෙලා තියෙන්නේ කියලානේ. හරිද? ඒ කියන්නේ ආදරේ නුහුරුයි. හැබැයි හිතන්න මෙහෙම ඔන්න ගෙදර මොකක් හරි පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් හරියන්නේ නැහැ කුණු හarpen කෑ ගහන්න ඕනේ. අම්මයි තාත්තයි එක දිගට කෑ ගහනවා මහා අයියේ කුණු හarpen. දැන් අර ප්‍රශ්න ටික කීයද? ආදරෙන් කතා කරද්දි කිව්ව නේද? දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට මේ වැහුණොත් මොනවා හිතයිද දන්නේ. කවදාවත් කුණු හarpen කෑ ගහදී ඔක් කියලා දියද? ඈ කුණු හarpen කෑ ගහදී කියනවද? අනේ දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට මේ වැහුණොත් හොඳ නෑ වැරදි ආදර්ශයක්. දරුවෝ මොනවා හිතයිද දන්නේ කියලා කවදාවත් කියලා දියද කුණු හarpen කෑ ගහදී? නෑනේ. දැන් කුණු හarpen කෑ ගහදී කිව්වද? ආදරෙන් කතා කරද්දි කිව්වනේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට වුණොත් මොනවා හිතයිද දන්නේ ඌ කිව්වනේ. කුණු හarpen කෑ ගහද්දි එහෙම කිව්වද අල්ලපු ගෙදර මිනිස්සු මොනවා හිතයිද දන්නේ නැහැ කියලා. කුණු හarpen කෑ ගහද්දි මොකෝ කිව්වේ? ඕකුණු දැනගන්න ඕනේ ඕවා. කිව්වද නැද්ද? කිව්වනේ. කුණු හarpen කෑ ගහද්දි කියන්නේ හයියෙන් කෑ ගහනවා. කෑ ගහලා කියනවා. කමක් නැහැ ඕකුණු දැනගන්න ඕනේ ඕවා. ඒ දරුවෝ දැනගන්න ඕනේ ඕවා. කියලා ගෙවල් වල වීලි නැද්දේතෝ කුණු හarpen කෑ ගහනවා. නේ? කිසිම බයක් නැතුව කුණු හarpen කෑ ගහනවා. හැබැයි බලන්න ආදරය කරන්න ලැජ්ජයි. අපි මේ දරුවන්ට ආදරය දෙන එක කොයි තරම් දුරටද සීමා වෙලාද? අද හරි අවාසනාවකට අපේ රටේ ගොඩාක් තාත්තලගේ ආදරේ දරුවන්ට ලැබෙනවා හරි අඩුයිනේ. මතක තියාගන්න දරුවෙක්ගේ ජීවිතේ හරි වටිනම ආදරය තමයි කවුද? තාත්තගේ ආදරේ. හේතුව තමයි දැන් අපි කියනවානේ මේ පුතාලා හරි කැමති අම්මලගේ ආදරේ ලබන්න. දුවලා හරි කැමති තාත්තගේ ආදරේ ලබන්න. පුතාලට විතරක් නෙවෙයි අඩුම තරමේ දුවලටවත් අද අපේ රටේ ගොඩාක් තාත්තලගේ ආදරේ ලැබෙනවා හරි අඩුයිනේ. ඇයි හේතුව? උදේට බලන්නකෝ දුව ලේස්ති වෙලා ඉස්කෝලේට යනවා. තාත්තා ලේස්ති වෙලා වැඩට යනවා. ඉතින් ආදරේ කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ හවස දරුවා ඉස්කෝලේ ඇරලා ගෙදරට එනවා. තාත්තා එතකොට වැඩට ගිහලා ඉන්නේ. තාත්තා හවස 6:00ට විතර වැඩ ඇරලා ගෙදරට එනවා. සමහර වෙලාවට ගොඩක් ගෙවල් වල තාත්තලා ඔය ටයිම් එන්නේ නැහැ නේ. 9:10වත් වෙනවා. හරිද? එතකොට ඔය හැන්දෑවේ ගෙදරට එන ගොඩක් තාත්තලා ගෙවල් වලට සිහියෙන් එනවද? නෑනේ. හරියට කකුල් දෙකෙන් හිට ගන්න පණ නැතුව ගෙදෙට්ට එන ගොඩක් තාත්තලා දන්නවද ආදරයක් කියන එක ගැන? බලන්න ඇවිල්ලා කියන කුණු හරපදෝගේ ඒ බලන්න ගෙදරකට ඇවිල්ලා ඒ අම්මට ඒ දරුවන්ට කරන අපහාස ටික. ඉතින් තාත්තා කෙනෙක්ගේ ආදරේ දුවෙක්ට ලැබෙන්නේ නැහැ. ගෙදරක පුතෙක්ට ලැබෙන්නේ නැහැ. ඕකේ අවාසනාව අපි නොහිතුවට අපි නොදන්නව වුණාට මේ මතක තියාගන්න දුවෙක්ගේ ජීවිතේ පළවෙනියටම ලැබෙන්න ඕනේ ගෞරවාන්විතම ලස්සනම බලාපොරොත්තු වෙන පිරිමි ආදරේ කවුද?
තාත්තනේ. පිරිමියෙක් විදිහට පළවෙනියටම දුවෙක් ආදරේ ලබන්නේ තාත්තා කෙනෙක්ගේ. එතකොට ගෙදරකදී ලැබෙන්න ඕනේ ඒ ආදරේ තාත්තගෙන් දුවට නොලැබෙනකොට මොකෝ වෙන්නේ? ඒ දුව එතනින් එළිය සමාජයට ගිහිල්ලා කිසිම සීමාවක් නැතුව පිරිමි ආදරේ හොයන්න යනවද නැද්ද? යනවනේ. එතකොට කවදාවත් හිතන්නේ නැහැ මේ මිනිහා කුඩුකාරයෙක්ද, මේ මිනිහා මංකොල්ලකාරයෙක්ද, මේ මිනිහා ගංජාකාරයෙක්ද, මේ මිනිහා හොරෙක්ද, තාක්කඩියෙක්ද? ඔව හිතනවද? ඔව හිතන්නේ නැහැ. හොයන්නේ මොකද්ද? ආදරේ විතරයිනේ. සීමාවක් නැතුව ආදරය හොයන්න යන්නේකේ අපේ අම්මලා දන්නෙත් නැහැ, අපේ තාත්තලා දන්නෙත් නැතුව අද අපේ රටේ ගොඩක් දුවරුන්ගේ, තරුණයන්ගේ ජීවිත විනාශ වෙලාද නැද්ද? විනාශ වෙලා තියෙන්නේ මේ අම්මලා මෙලෝදයක් ගන්නෙ. ඉතින් කොහෙද ඉතින් ඕවදන ගන්න? අන්තිමේට මතකයිද කවද්ද ගෙදර හැමෝම එකතු වෙලා බත් ටිකක් හරි කාපු දවසක් මතක් කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවනම් හරි වටිනවනේ. ෆෝන් එකක්වත් ගේන්නේ නැතුව ගෙදර අය එකතු වෙන දවසට එක වෙලාවක් හරි එකතු වෙන අවස්ථා අද හරි අඩුයි. එකම ගෙදර බෝඩින් කාර්යෝ වගේ නෙවෙයි ඉන්නේ. එකම ගෙදර ඉන්න බෝඩින් කාර්යෝ ටිකක් තමයි අම්මා උයලා දෙනවා. ඒ අම්මට හිතන වෙලාවට අම්මා බත් ටික කනවා, තාත්තට හිතන වෙලාවට තාත්තා බත් ටික කනවා, දරුවන්ට හිතන වෙලාවට දරුවෝ කනවා. කිසිම වෙලාවක අද ගයක් ඇතුලේ එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ආරාධනා කරනවා මේ දරුවෝ එක්ක ගේ ඇතුලේ බය නැතුව ආදරය කරන්න. පුතාලටත් එහෙමයි. හොඳද? තාත්තලගේ ආදරය හරි වටිනවා. මොකද පුතේ ජීවිතේ පළවෙනි වතාවට වීරයෙක් විදිහට දකින්නේ කවුද? තාත්තවනේ. ඔය පුතාලා තමන්ගේ චරිත හදාගන්නේ කාගේ දිහා බලාගෙනද? තාත්තගේ දිහා බලාගෙන. ඔය දහම් පාසල් වලට එහෙම එන කොල්ලෝ දිහා දැක්කම මේක හිතා ගන්න පුළුවන්. හරිද? ඔය දහම් පාසල් වල සරන් යනන් එන කොල්ලෝ සරම ගහ ගන්න විදිහෙන් කියා ගන්න පුළුවන් ගෙදර තාත්තා කොහොමද ඉන්නේ කියලා. සමහර කොල්ලෝ එනවා සරම කරේ තියාගෙන. ඇයි ඒ? තාත්තා සරම ගහගෙන යන විදිහට තමයි පුතා පුරුදු වෙන්නේ. හරිද? ඒ කියන්නේ තාත්තගේ දිහා බලාගෙන තමයි තාත්තා වීරයෙක් කරගෙන තමයි මේ පුතාලා ජීවිතය හදාගන්නේ. එතකොට යාගේ ජීවිතේ පළවෙනි වීරය වෙච්ච, යාගේ ජීවිතේ පළවෙනියටම ගෞරවය දීපු තාත්තා ගමේ හැසිරෙන්නේ, ගෙදර හැසිරෙන්නේ කිසිම ගෞරවයක් නැතුව නම් අර වීරයෙක් විදිහට ලබන්න ඕනේ ගෞරවේ නොලැබෙන විදිහට නම් ඒ තාත්තලා කටයුතු කරන්නේ අර පුතාලට තාත්තා ගැන හිතේ තියෙන විශ්වාසය ගෞරවය නැති වෙනවා. ඊට පස්සේ ඔතනින් එළියට යන පුතාලා අර එළිය සමාජය ආශ්‍රය කරන්න ගත්තාම කුඩුකාරයෝ, මංගොල්ලකාරයෝ, ගංජාකාරයෝ, හොරු ආශ්‍රය කරන්න ගිහිල්ලා නිකම්ම ඔය තුලට ඇබ්බැහි වෙනවද නැද්ද? ඇබ්බැහි වෙනවනේ. තාත්තා හරි ගෞරවයෙන් ගෙදර හිටියනම් පුතාලා උනත් හිතයි අපේ තාත්තගේ නම්බුව කෙලසන්න හොඳ නැහැ. තාත්තා කියන්නේ මෙහෙම ගමේ ඉන්න කෙනෙක්. ඒ නිසා තාත්තා වෙනුවෙන් මම හරි ලස්සනට මේකේ ඉන්න ඕනේ. ඒ නිසා ආරාධනා කරනවා ගයක් ඇතුලේ ආදරය කරන්නනේ. ගයක් ඇතුලේ ගෞරව කරන්න. හරිද? තාත්තලගේ ආදරයට අපි කියනවා හංගල දෙනවා කියලා. එහෙම එකක් වෙන්න ඕනේද? තාත්තලා ආදරේ හංගල දෙන්න ඕනේ කියලා එකක් තියෙද? නෑ, හංගන්න එපා ආදරේ කවදාවත් නේ. ලැජ්ජ නැතුව ආදරේ බය නැතුව දෙන්න. හංගන්න එපා. මොකද ඔය ආදරේ ගයක් ඇතුලේ බෙදා ගන්න තරමට තමයි ලස්සන සම්බන්ධතාවයේ ඇතුළක ගොඩ නැගෙන්නේ. ප්‍රශ්න එනවා තමයි. මෙතන මට එක්කෙනෙක් කියන්න බලන්න කවුරු හරි ඉන්නවා නම් හැමදෙරේ අපේ ජීවිතේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ පෞල් ජීවිතේ මේ දක්වා කිසි ප්‍රශ්නයක් ඇවිල්ලත් නැහැ. ඉතින් අපේ පෞල් ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. කවුද කියන්න පුළුවන් එහෙම? ඉන්නවද? හැමෝම නිකන් බෙල්ල දෙපැත්තට කරකවල බලන්න හොඳද? එහෙම කිසි කෙනෙක් නැහැ. මේ හැම පෞල් ජීවිතයකම ප්‍රශ්න තියෙද නැද්ද? තියෙනවා. හැබැයි අපි කියන්නේ කොහොමද? අපේ ගෙදර තමයි මේ හැම මගුලම. කියනවද නැද්ද? කියනවා නේ. අපිට තමයි මේ හැම එකම. මේ හැම ප්‍රශ්නෙම අපිට විතරයි වෙන්නේ. ගේ ඇතුලේ කියනවද නැද්ද? කියනවා. අපිට විතරක් නෙවෙයි මේක වෙන්නේ, තේරුම් ගන්න. ඔය කසාද බඳින්න කලින් පෞල් ජීවිත හරි ලස්සනයි තමයි. ආදරය කරන කාලේ හරි සුන්දරයි තමයි සුරංගනාලෝක. බුදු අම්මේ තියෙන ආදරයනේ. කසාද බැන්දයින් පස්සේ ඕක නැති වෙනවා. ඒක තමයි පොදු ක්‍රමයනේ. කසාද බැන්දන් පස්සේ එකට ජීවත් වෙද්දී ප්‍රශ්න එනවා. ඒක හැම පෞල් ජීවිතයකම එහෙමයි. කවදාවත් හොයන්න එපා. අපේ ගෙදර විතරයි ප්‍රශ්න තියෙන්නේ. මට නම් ඕනේ ප්‍රශ්න නැති පෞල් ජීවිතය ගමන ගහලා යනවා කියලා. එහෙම කවදාවත් හිතන්න එපා. හේතුව හැම පෞල් ජීවිතයකම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න හැමෝටම පොදුවේ ප්‍රශ්න එනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒ ප්‍රශ්න අපිට බැරිද ආදරෙන් කතා කරන්න? මොනවා හරි පාඩුවක් වෙනවද ආදරෙන් කතා කරාම? නැත්නම් ඔය ගෙවල් ඔච්චරටම ඔකට ලැජ්ජනේ. ඔච්චරටම ඔකට බය. මොකද වෙන පාඩුව? ආදරෙන් කතා කරාම. ඒක කෑ ගහලා කියවනකොට නම් පාඩුවක් වෙනවනේ නේ. මොකද එක මිනිස්සෙක්වත් හිත හොඳින් නැහැ නේ ගේ ඇතුලේ. තාත්තලා කියන්නේ කොහොමද?
ආමුදුරනේ ගෙදරින් එළියේ ඉන්න ටිකේ විතරයි නිදහසේ. ගෙදරට ගියපුව මං ගෙදර මිනිස්සු ටික ඔල්ලුව කන්න හදනවා. ඉතින් අම්මලා මොකෝ කියන්නේ? ආමුදුරනේ මේ ගෙදර හිටියත් කිසි නිදහසක් නැහැ. කොරන්නේම ලිපගාව පිච්චෙන එක විතරයි. මේ කොරන්නේම ජීවිත කාලේ බත් අම්මන එක විතරයි. උයන බත් පතකටවත් ගේ ඇතුලේ කිසි ගෞරවයක් නැහැ. දරුවෝ කොහොමද කියන්නේ? අනේ ආමුදුරේ ගෙදරින් ඉන්න එපා වෙලා තියෙන්නේ. අපි ගොඩක් දරුවෝ කැමති පුළුවන් වෙලාවක ගෙදරින් එළියට පැන ගන්න. ඒතකොට එහෙම තත්ත්වයක් ඇයි උදා වෙලා තියෙන්නේ? කවුරුවත් කැමතිද කෑ ගහනවට? නෑ. කවුරුවත් කැමතිද දොස් කියනවට? නෑ. කවුරුවත් කැමති නෑ චෝදනා කරනවට. වැරැද්දක් වුණත් මේක අපේ පවුල නෙමෙයි, මේ තමන්ගේ පවුල, මේ තමන්ගේ ගෙදර. අපි සතුටින් ඉන්නවා නම් ඉන්න ඕනේ ඔතනනේ. රස්සාවට ගිහිල්ලා නෙවෙයි. අර ඉන්නේ සමාජය අපි මොන චරිත රඟපෑවත් අපි සතුටින්ම ඉන්න ඕනේ තැන කොහෙද? ගෙදර. ගෙදර මොන තරම්